රුවිස් ඩයරි එක එකතු වෙලා ඉන්න ඔයාලට අද මම අරගෙන ආවේ අධ්‍යාපන ප්‍රවේශ අතර වෙන සමාජ කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශය හා සංවර්ධන කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශය ගැන. ඉතින් අපි මුලින්ම බලමු සමාජ කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශය කියලා කියන්නේ මොකක්ද කියලා. සමාජ කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශය කියලා කියන්නේ සමාජයේ අවශ්‍යතා හා අපේක්ෂා කේන්ද්‍ර කරගෙන අධ්‍යාපනය සැලසුම් කරලා ක්‍රියාත්මක කිරීම. මෙහිදී පුද්ගලයා විතරක් නෙමෙයි සමස්ත සමාජයට ප්‍රයෝජනවත් වන විදිහට තමයි සමාජ ගැටලු විසඳා ගැනීමට හැකි වෙන විදිහට තමයි අධ්‍යාපනය ලබා දෙන්නේ. තවත් සරලව කියනවා නම් සමාජ කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශය කියන්නේ සමාජයේ අවශ්‍යතාවන් හඳුනාගෙන සමාජයේ ගැටලු විසඳන්න පුළුවන් විදිහට ඉගෙනුම ලබා දෙන අධ්‍යාපන ප්‍රවේශයක්. සමාජ කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශයට උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමු පන්ති කාමරයක ගුරුවරයා පරිසර දූෂණය ගැන පාඩමක් උගන්වනවා. එතකොට ළමයිට තමන්ගේ ප්‍රදේශයේ තියෙන පරිසර ගැටලු හොයන්න කියනවා. ඒ වගේම මේ ගැටලු වලට විසඳුම් යෝජනා කරනවා. ඊට පස්සේ පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහනක් වගේ දෙයක් ක්‍රියාවකට ළමයිව සම්බන්ධ කරගන්නවා. එතකොට මෙවැනි ක්‍රියාවලියක් තමයි සමාජ කේන්ද්‍රීය අධ්‍යාපනය කියන්නේ. ඒකෙන් සමාජයට ප්‍රයෝජනවත් වැඩකට ළමුන්ව යොමු වීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු සමාජ කේන්ද්‍රීය අධ්‍යාපනයේ ලක්ෂණ මොනවාද කියලා. මුලින්ම ගන්න පුළුවන් සමාජ අවශ්‍යතා ප්‍රමුඛ වීම. ඊළඟට තමයි සමාජ ගැටලු විසඳීම ඉලක්ක කර ගැනීම, වෘත්තීය පුහුණුව සඳහා අවධානය යොමු කිරීම, පරාර්ථකාමී බව වර්ධනය කිරීම හා සමාජ සංවර්ධනය කියන දේවල්. මේ අනුව සංවර්ධන කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශය කියලා කියන්නේ මිනිසාගේ පූර්ණ සංවර්ධනය. ඒ කියන්නේ බුද්ධිමය සංවර්ධනය, කායික සමාජීය හා චිත්ත වේගීය සංවර්ධනය ඉලක්ක කරගෙන අධ්‍යාපනයේ ආයෝජනයක් විදිහට සැලකමින් පුද්ගලයාගේ දැනුම, කුසලතා, ආකල්ප වගේම නිර්මාණශීලීත්වය වර්ධනය කරමින් පුද්ගල සහ සමාජ සංවර්ධනය එකවර ඉටු කරන අධ්‍යාපන ප්‍රවේශයක්. තවත් සරලව පැහැදිලි කරනවා නම් මිනිසාගේ සම්පූර්ණ හැකියාවන් වර්ධනය කරලා පුද්ගලයාවත් සමාජයත් එකට ඉදිරියට ගෙන යන අධ්‍යාපන ප්‍රවේශයකට තමයි සංවර්ධන කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශය කියලා කියන්නේ. අපි මේ උදාහරණයකින් පැහැදිලි කරගත්තොත් එහෙම අපි හිතමු පන්ති කාමරයක ගුරුවරයා කෘෂිකර්මයේ පාඩමක් උගන්වනකොට ළමයිට බීජ රෝපණය, ගස් වගා කිරීම වගේ ක්‍රියාකාරකම් පිළිබඳව කියලා දෙනවා. ඒකෙන් දරුවන්ට වෘත්තීය කුසලතාවයක් ලැබෙනවා වගේම තමයි මේ සමගම පරිසරය රැක ගැනීමේ වැදගත්කමද ළමයි ඉගෙන ගන්නවා. එතකොට මෙවැනි ක්‍රියාවලියකින් පුද්ගල සංවර්ධනය වගේම සමාජ සංවර්ධනයත් එකවර සිද්ධ වෙනවා. සංවර්ධන කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ශිෂ්‍ය කේන්ද්‍රීය බව. ඒ කියන්නේ ගුරුවරයා මූලික කරගත් ඉගැන්වීම වෙනුවට ළමයාගේ අවශ්‍යතා, හැකියාවන් වගේම රුචිකත්වයන්ට මුල් තැනක් ලබා දෙනවා. ඊළඟට තමයි පරිපූර්ණ සංවර්ධනය. ඒ කියන්නේ ශිෂ්‍යයාගේ බුද්ධිමය වර්ධනයට අමතරව සමාජීය වගකීම්, ආචාර ධර්ම වගේම යහපත් පුරවැසියෙක් විදිහට හැඩගැස්වීමට අවශ්‍ය කුසලතා වර්ධනය කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය ආයෝජනයක් විදිහට සැලකනවා. ඒ කියන්නේ අනාගත ප්‍රතිලාභ සඳහා අධ්‍යාපනය වැදගත් ලෙස සැලකීම. ඊළඟට තමයි පුද්ගල හා සමාජ පරමාර්ථ එක ලෙස වැදගත් වීම. අනුව අවසානයේදී පැහැදිලි කරගන්න පුළුවන් සමාජ කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශයේදී මූලිකම අවධානයක් යොමු වෙන්නේ සමාජයේ අවශ්‍යතා, ගැටලු වගේම අපේක්ෂාවන් වලට. එහි අරමුණ වෙන්නේ සමාජයට ගැළපෙන සමාජ ගැටලු විසඳන්න පුළුවන් පුද්ගලයන් බිහි කිරීම. ඒ අනුව සංවර්ධන කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශයේදී අවධානයක් යොමු වෙන්නේ මිනිසාගේ සම්පූර්ණ සංවර්ධනය මත. මෙහිදී පුද්ගලයාගේ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කරමින් පුද්ගල සංවර්ධනයත් සමාජ සංවර්ධනයක් එකවර ඉටු කිරීමට තමයි උත්සාහ කරන්නේ. තවත් මේ වගේ වැදගත් කරුණු වලින් ඔබේ මතක පොත පුරව ගන්න අදම රුවිස් ඩයරි එක එකතු වෙන්න.